හායි හැමෝටම ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආව ඔයාලා වෙනුවෙන්ම වගේ මොළය විනාශ කරන දිනපතා කරන සරල පුරුදු තුනක් ගැන කතා කරන්න. පළවෙනි එක තමයි උදේ නැගිට ගමන් ෆෝන් එක බලන එක. ඔයා නිදාගෙන නැගිටිනකොට මොළය තියෙන්නේ ඊටාම සංසුන් මට්ටමක. ඒ වෙලාවේ එකපාරටම සෝෂල් මීඩියා වල තියෙන තොරතුරු ගොඩක් මොළයට දීමෙන් ඔයාගේ අවධානය යොමු කිරීමේ හැකියාව දවස පුරාම අඩු වෙනවා. දෙවෙනි එක තමයි ප්‍රමාණවත් තරම් වතුර බොන්නේ නැතිකම. අපේ මොළේ 75%ක්ම තියෙන වතුර. ඔයා වතුර බොන එක අඩු කළොත් ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව සහ සිතීමේ වේගය ගොඩක් දුර්වල වෙනවා. තුන්වෙනි එක තමයි රැට ප්‍රමාද වී නිදා ගැනීම. මේක තමයි භයානකම දේ. නිදාගන්න කලින් බ්ලූ ලයිට් එක කියන්නේ වගේ ෆෝන් එකේ එළිය නිරාවරණය වීම එළියට. මේකෙන් ඔයාගේ මොළය පිරිසිදු කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මේක දිගටම වුණොත් ඔයාට ඉක්මනින්ම අමතක වීමේ රෝගය හැදෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි කරුණු තුනක් ගැන තමයි මම අද කතා කරේ. ඉතින් ඔයත් මේ වැරදි කරනවද? එහෙනම් අදම ඒක නතර කරන්න. මේ වගේ ජීවිතයට වැදගත් දේවල් දැනගන්න මාව ෆලෝ කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරන්න. ආයෙත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. පරිස්සමින් සතුටින් ඉන්න.